ගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි වට්ටු සකස් කර ගැනීම කරනවා. වට්ටුව හදද්දී අපි වියතක විතර පළලකින් යුක්තව වට්ටුව හදාගන්න අමතක කරන්නේ නැහැ. තැම්බීමේදී අපි මුලින්ම එකතු කරගන්නේ කැප් පෙටිය කොළ. ඊට පස්සේදී අපි පැපොල් කොළ එකතු කරලා වට්ටු ටික මේ විදිහට පිළිවෙලින් ඇසුරුම් කරණය කරනවා. මේ විදිහට මුට්ටියේ ගෑවෙන්නේ නැති වෙන්න තමයි අපි ඇසුරුම් කරණය කරන්නේ. දැන් ආපහු මේ වට්ටු මුට්ටියේ ගෑවෙන්නේ නැති විදිහට නැවතත් බෙහෙත් අමුද්‍රව්‍ය යොදනවා. ඉතින් අපි මේකෙදී ආයෙමත් පැපොල් කොළ, ඒ වගේම බිලින් කොළ, අන්නාසි කොළ එකතු කරගන්නවා. විශේෂයෙන්ම අන්නාසි කොළ එකතු කරගද්දී අන්නාසි කොළවල තියෙන කටු ටික ඉවත් කරගන්නවා. මොකද එහෙම නැති වුණොත් මේ කොළවල තියෙන කටු වලින් තල්පත් හීරෙන්න පුළුවන් හින්දා. අපි තලගොබේ කපාගෙන ආවට පස්සේ ඒකෙන් කිසිම දෙයක් අපතේ අරින්නේ නම් නැහැ. ඉතින් ඉරටු ටික මේ විදිහට වට්ටු ටික උඩට එන්නේ නැති වෙන්න මේ විදිහට හිර කර ගැනීමක් සිදු කරනවා. ඉතින් ඒවටත් පාවිච්චි කරන්නේ තලගොබෙන් ඉවත් කරන අමුද්‍රව්‍යම තමයි. ඉතින් තලපිති මේ විදිහට හිර කරලා තැම්බීමේ කටයුතු සඳහා යොදා ගන්නවා. ඔන්න ඊට පස්සේ අපි පැපොල් ගෙඩියක කොටසක් එකතු කරනවා. ඊට පස්සේ අරන් කහ, වල්ලිංගුරු එකතු කරලා අපි ටික වෙලාවක් වතුර දාලා එළියෙන් තියලා තියෙනවා ඒකින්න සත්තුන්ට එළියට යන්න. ඊට පස්සේ අපි තැම්බීමේ කටයුත්ත කරනවා. ඉතින් දවසක් විතර මේ විදිහට තැම්බුණයින් පස්සේ අපි පහුවදාට මේ වට්ටු ටික එළියට අරගෙන කන්හිලා අපි සිදුරු විද්දේ මෙන්න මේ වැඩේට තමයි. ඉතින් ඒකෙන් අපිට මේක වේලීම පහසු කරනවා. ඉතින් මේ විදිහට වේලගෙන පුස්කොළ මැදීම කරාට පස්සේ තමයි ලියන්න සුදුසු තත්වයට පුස්කොළය පත් වෙන්නේ. ඊට පස්සේ පන්හිඳක් ආධාරයෙන් අපි මේ විදිහට සූරා ගැනීම කරනවා. හැබැයි මේක පේන්නේ මෙන්න මේ විදිහට කළු මැදීම කරාට පස්සේ තමයි අකුරු අපිට පැහැදිලිව හොයාගන්න ලැබෙන්නේ. කළු මැදීම විතරක් කරාට මදි. ඊට පස්සේ තියෙන විශේෂම දේ තමයි සුදු මැදීම. සුදු මැදීමට අපි පාවිච්චි කරන්නේ කුරක්කන් පිටි. ඉතින් මේ විදිහට කුරක්කන් පිටි ඒ මතට දාලා සුදු මැදීම සිද්ධ කරනවා. එතකොට